අනේ අනේ ඒක නම් කීරත් කරන්න දෙන්න බෑ. ඒක තමයි යාගේ ඇඟේ තියෙන හොඳම කොටස. ඒක නම් කීරත් කරන්න දෙන්න බෑ. සාදරයෙන් පිළිගන්නවා ලෝක සිනමාවේ නොදකපු පැතිකඩ සොයාගෙන යන අදත් රිවිව් බයි කෂාත් YouTube channel එක වෙතට. අද මම කතා කරන්න යන්නේ 2025 වසරේ සිංහල සිනමාවේ ආතල්ම චිත්‍රපටය ගැන. චිත්‍රපටය තමයි නෙළුම් කුරුල්ල. හරියන්නේ නෑ නේ අම්මේ මේ කුමාරි කරන්නේ. අනේ අනේ පුතේ ඒක කපන්න දෙන්න බෑ පුතේ. මාර්තු 14 වෙනිදා තිරගතයේ ආරම්භ කරපු නෙළුම් කුරුල්ල චිත්‍රපටයේ මේ වෙනකොට රජ ගමනේ යනවා. මමත් චිත්‍රපටයේ දෙපාරක්ම මේ වෙනකොට බැලුවා. තුන්වෙනි වතාවත් තවත් යාළුවෝ සෙට් එකක් අරගෙන යන්න මග බලාගෙන ඉන්න අතරතුර තමයි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්න හිතුවේ. තවමත් බැලුවේ නැති අය ඉන්නවනම් ඒ අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. ඒ වගේම ඇයි නෙළුම් කුරුල්ල ෆිල්ම් එක සිංහල සිනමාවේ සම්දිස්ථානයක් වුණේ? ඇයි නෙළුම් කුරුල්ල ෆිල්ම් එකට මේ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ ඉලංගෝ රාම්, මේ වගේම නිෂ්පාදනය කරේ හිරන්‍යා පෙරේරා. කාස්ට් එක අති විශිෂ්ටයි. ඒ වගේම කාස්ට් එකේ රංගනයත් අති විශිෂ්ටයි. ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත්, කෞශල්‍යා ෆර්නෑන්ඩු, චාන්දනී සෙනවිරත්න, දිල්හානි ඒකනායක, චමිලා පීරිස්, සුලෝචනා වීරසිංහ, ආලෝකා ගයාත්‍රි ඇතුළු විශිෂ්ට රංගන ශිල්පීන් ප්‍රමාණයක් මේ ෆිල්ම් එකේ අපිට බලා ගන්න පුළුවන් වුණා. චිත්‍රපටයේ අති විශේෂම චරිතය තමයි තාත්තා හෙවත් මලමිනිය රංජිත් පනාගොඩ. මෙතුමා තමයි චිත්‍රපටයේ විශිෂ්ටම චරිතය. ඒ රංගනයට අපේ ගෞරවය පුද කරන්න ඕනේ. මලමිනියක් විදිහට රංගනය ලේසි පහසු දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම මම බලාගෙන හිටියා ක්ලෝස් අප් වල පවා එතුමා අති විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා මේ කතාවේ මලමිනිය විදිහට. ඒ වගේම මගේ ප්‍රියතම රංගන දෙපළ වුණේ මේ රංජිත් පානගොඩ අපේ තාත්තහෙවත් මලමිනියට පස්සේ මගේ ප්‍රියතම රංගනකාරයන් දෙක ඉටු කළේ මම ට්‍රේලර් එකේ කිව්වා වගේ අයියා සහ මල්ලි පුතාලා දෙන්න. ප්‍රියන්ත සිරිකුමාර සහ තුසිත ලක්නාත්. අයියා මලව දෙපළ next level. අර අපි නොදන්න ලයිව් එකේ චූටි මල්ලි පොඩි මල්ලි මම කිව්වා වගේ ෂර්ලොක් වොට්සන්. එතකොට ජෝයි ට්‍රිබියානි, චැන්ඩ්ලර් බීන්. ඊළඟට බ්‍රේකින් බෑඩ් එකේ වෝල්ටර් වයිට්, ජෙසි. මෙන්න මේ වගේ මාර සුපිරි බ්‍රොමෑන්ස් එකක් ඉලංගෝ ඩිරෙක්ට් කරලා තිබුණා. ප්‍රියන්ත සිරිකුමාරවයි තුසිත ලක්නාත් යොදාගෙන ඒ බ්‍රොමෑන්ස් එක බලන් ඉන්න ආසයි. next level ඒ acting. ඊළඟට මතක් කරන්න ඕනේ සියලුම කාන්තා චරිත තමන්ට දීලා තිබුණු ඒ ඩියුරේෂන් එක ඇතුලේ හරියටම ඒ චරිතයට අදාළ රංගනය දීලා තිබුණා. දිල්හානි, කෞශල්‍යා, චාන්දනී සෙනවිරත්න, සුලෝචනා, ආලෝකා ගයාත්‍රි මේ හැමෝම තමන්ගේ චරිතය ඒ ටිපිකල් කාන්තාවගේ චරිතය ඒ අදාළ බිරිඳ, නෑනා, එතකොට හොරගෑනි, ඕපදූප හොයන ටිපිකල් කාන්තාව ශ්‍රී ලාංකීය සමාජයේ මේ හැම චරිතයම හරියටම ඉදිරිපත් කරලා තිබුණා. ඉලංගෝ හරියටම ඩිරෙක්ට් කරලා තිබුණා මේ නිලියන්ව සුපිරියටම. ෆිල්ම් එකේ මම ආසම ඇස්පෙක්ට් එකක් තමයි කොමික් ටයිමින් කියන එක. කොමික් ටයිමින් කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද අපි දකින හරි සරල ටිපිකල් කොමික් සීක්වන්සස් මේ ෆිල්ම් එක ඇතුලේ තිබුණා. නමුත් ඒවට hina යනවා ෆිල්ම් එක ඇතුලේ. ඒක තමයි අධ්‍යක්ෂවරයෙක් සාර්ථක වෙනවා කියන තැන. උදාහරණයක් විදිහට කිව්වොත් මේක ඇතුලේ අපි නොදන්න ලයිව් එකේ කොමිකුත් තිබුණා. ජනයිප්‍රිය ටයිප් එකේ කොමිකුත් තිබුණා. අපි ගමේ අපි දකින මලගෙදරක දකින කොමිකුත් තිබුණා. මේ හැම එකක්ම ඊටාම සාර්ථකව අධ්‍යක්ෂණය කරලා තිබුණා ඉලංගෝ. ඒකට ප්‍රධානම හේතුව කොමික් ටයිමින්. අවස්ථා දෙකක් මතක් කරොත් මම කැමතිම අවස්ථාවක් තමයි අර මිනි පෙට්ටි මාරු වෙන දර්ශනය. ඒකේ කොමික් ටයිමින් තිතට පිච් කරේ නැත්නම් අපිට ඒකට hina යන්නේ නැහැ. විශේෂයෙන්ම දෙපාරක්ම ෆිල්ම් එක බලපු නිසා මම දන්නවා පළවෙනි පාර hina යන විදියයි දෙවෙනි පාර hina යන විදියයි තනිකරම දෙකක්. ඔඩියන්ස් දෙකක් මැද්ද hina යන්නේ ඒක වෙනම ආතල් එකක්. ඊළඟට චිත්‍රපටය සාර්ථක වෙන්න තවත් බලපාපු හේතුවක් තමයි මේක බ්ලැක් කමඩි ෆිල්ම් එකක්. ඒ වගේම මේ බ්ලැක් කමඩි අතින් චිත්‍රපටය සාර්ථක වෙලා තිබුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ හොලිවුඩ් වල විශිෂ්ටම බ්ලැක් කමඩි තමයි දැනට ආපු ක්‍රයිම් ඩ්‍රාමා. The Sopranos, The Wire, Breaking Bad, Better Call Saul මේවා බලපුවා හිතනවා ඇති මේ වල කොහෙද බ්ලැක් කමඩි තිබ්බේ කියලා. ඒ කියන්නේ ඔයාට කතාව තේරිලා නැහැ කියන එක. Breaking Bad කියන්නේ බඩල්ලන් hina වෙන්න පුළුවන් සීරීස් එකක්. ඒ තරමට ඒකේ බ්ලැක් කමඩි තිබුණා. ඇයි Breaking Bad, Better Call Saul, The Sopranos වගේ ඊටාම සීරීස් ක්‍රයිම් ඩ්‍රාමා වලට ඒ ක්‍රියේටර්ස්ලා බ්ලැක් කමඩි දාන්නේ? ඒවට බ්ලැක් කමඩි දාන්නේව කම්මැලි නොවෙන්න. එතකොට ටෙන්ටිගෝ වලට නෙළුම් කුරුල්ල ඇතුලේ මාර සීරීස් ප්ලොට් එකක්. සංස්කෘතිමය සමාජය ශ්‍රී ලංකාව කියන්නේ මේ සමාජය ඇතුලේ ගෘහමූලිකයා තාත්තා කියන්නේ. තාත්තා මැරිලා තාත්තට හොරගෑනියෙක් ඉන්නවා. මෙන්න මේ වගේ තත්ත්වකදී
තාත්තා මැරුණ අවස්ථාවක තාත්තගේ පුරුෂ ලිංගයේ කෙලින් වෙලා මාරම සීරියස් කතාවක්. මේක බලන්න ගිහිල්ලා මේක ඇතුලේ බ්ලැක් කමඩි හරියටම තිබුණේ නැතිනම් මේකත් අර ජාත්‍යන්තර සම්මාන උළෙල් වෙනුවෙන් හදපු සම්භාව්‍ය ගණයේ ෆිල්ම් එකක් බවට පත් වෙනවා. ප්‍රේක්ෂකයා බැන බැන තමයි එළියට යන්නේ. හැබැයි ප්‍රේක්ෂකයා මේක බලලා බඩ අල්ලන් hina වෙලා දෙවනි පාරක් තව යාළුවෝ කට්ටියක් කතා කරගෙන එන තැනට පත් කරලා තියෙනවා ඊළඟ ඇතුළු කණ්ඩායම. ඒ කියන්නේ අර මම කිව්වා වගේ Breaking Bad, Better Call Saul type එකේ බ්ලැක් කමඩි හරියටම කාලතලා තියෙන චිත්‍රපටයක් තමයි නෙළුම් කුලන කියන්නේ. මේ වගේ කතාවක් මීට කලින් ආවේ කේසරා විතරයි. අපි මෑත කාලින සිනමාවේ මට මතකයි. හැබැයි කේසරා එකේ බ්ලැක් කමඩි වුණත් මාස් ඔඩියන්ස් එකට පිච් කරගන්න බැරි වුණා. නමුත් ජාත්‍යන්තර සම්මාන දිනලා ඉන්දියාවේ රීමේක් කරන තැනට පත් කරලා ස්පාඤ්ඤ ඇමරිකාව වගේ රටවල් වලත් රීමේක් කරන තැනට අදහස දාලා ලාංකීය ප්‍රේක්ෂකාගාරය මාස් ඔඩියන්ස් එක පවා අල්ලගෙන නෙළුම් කුල මේ දවස්වල රජගමනේ යනවා. ඉතින් බ්ලැක් කමඩි අතින් මේක සාර්ථකයි කියන්න තව මොන කතාවද? ඊළඟට ෆිල්ම් එකේ තිබුණු හොඳම බයිනරි ඔපොසිෂන් එක තමයි දුක සහ සතුට. අටලෝ දහම. දුක සතුට යසායස මේකනේ අටලෝ දහම කියන්නේ. මේ අටලෝ දහමේ එන දුක සතුට කියන එක හරියටම ලස්සනට කැප්චර් කරගෙන තිබුණා මේ මරණය කියන එකත් එක්ක. මරණය කියන්නේම අපිට තේරුම් ගන්න තාම අපහසු, ඊටාම සංකීර්ණම සංකල්පයක්. චිත්‍රපටයක් වුණා. ඉන්මාර් බර්ග්මන්ගේ චිත්‍රපටිවල තමයි ජීවිතය සහ මරණය කියන සංකල්ප ඊටාම ගැඹුරින්ම මම දැකලා තියෙන්නේ. ඊළඟට බෙලාටාගේ ෆිල්ම් වල මේවල ඊටාම සංකීර්ණ විදිහට අපිට මේ මරණය කියන සංකල්පය ලබා දීලා තියෙනවා. ඒ තරමට ඒක තේරුම් ගන්න අපහසු සංකල්පයක්. ඉතින් මේ වගේ මරණය කියන සංකල්පයක් මිනිස්සුන්ට බඩාල්ලන් hina වෙන තැනට පත් කරනවා කියන ලේසි පාසු දෙයක් නෙවෙයි. මේ ෆිල්ම් එක ඇතුළේ අපිට පේනවා දුක සහ සතුට ඊටාම මේ තරංගායාමයන් දෙකක් වගේ ඊළඟෝ අයියා සහ මල්ලිගේ කතන්දර දෙක ඇතුලෙන් අරගෙන යන විදිය. අයියට යම් කිසි ආකාරයක දුකක් තියෙනවා තාත්තත් එක්ක ගත කරන්න බැරි වීම ගැන. හැබැයි අපිට පේනවා මල්ලි තාත්තත් එක්ක ගත කරපු ඒ ජීවිතය ගැන සතුටක් එක්ක මේක බැලන්ස් කරලා අරගෙන යන ආකාරය. මරණය කියන්නේම මෙන්න මේකත් එක්ක මේ මොහොතේ ජීවත් වීම. මේ මොහොතේ අපිත් එක්ක ඉන්න පවුලේ උදවිය වේවා, යාළුවෝ වේවා, අපි ගත කරන ජීවිතය වේවා අපිට මේ මොහොතේ ගත කරන්න බැරි වුණොත් අපිට ඉතුරු වෙන්නේ පසුතැවීම. නමුත් ඒක ගත කරපු අයට යම් ආකාරයක නිරාමිස් සුවයක් තියෙනවා. මේක හරි ලස්සනට බැලන්ස් කරලා ඒ දුක සතුට කියන බයිනරි ඔපොසිෂන් දෙක ෆිල්ම් එක තුල පෙන්වලා තිබුණ විදිහට මම හරි ආසයි. ඊළඟට මතක් කරන්න ඕනේ පසුබිම් සංගීතය ගැන. මේ පසුබිම් සංගීතයත් හැම වෙලාවෙම කතාවට සම්බන්ධිතයි. ඒ කියන්නේ චරිතවල හැඟීම් වලට, ඒ වගේම අපිට කතාවේ පෙන්වන රූපරාමු වලට ඒ රූපරාමුවේ හැඟීම උත්පාදනය කරන්න තමයි සංගීතය භාවිතා කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මේක බ්ලැක් කමඩියක්නේ. දුක අර මම කිව්වා වගේ දුක සහ සතුට තරංගායාමයන් දෙකක් වගේ සම්මිශ්‍රණය වෙලා තමයි කතාව ඇතුළේ යන්නේ. එතකොට අපිට පේනවා මේ පසුබිම් සංගීතයට හොඳට සවන් දුන්නොත් කිසිම වෙලාවක දුක සතුට ගැලවෙන්න දෙන්නේ නැහැ. දුක එන වෙලාවල හරිම නිරාමිස් සුවයක් එක්ක දුක දැනෙන සංගීතයක් භාවිතා කරලා තියෙනවා. පොඩි ශෝකාකූල සංගීතයක්. හැබැයි ඒත් එක්කම අර පොඩි පුතා වගේ කෙනෙක් මොකක් හරි ගොම්පාට් එකක් කරද්දී ඒ ශෝකාකූල සංගීතය එකපාරට හාස්‍යෝත්පාදක සංගීතයක් බවට පත් කරනවා. ඒ හාස්‍යයත් එක්ක නැවත දුක සම්මිශ්‍රණය කරනවා. අර මම කිව්වා වගේ දුකයි සතුටයි තරංගායාමයක් වගේ එකිනෙකා සම්මිශ්‍රණය වෙලා යන විදිහට තමයි පසුබිම් සංගීතය භාවිතා කරලා තියෙන්නේ. ඒක ඊටාම දක්ෂ විදිහට මේ නිර්මාණය ඇතුලේ කරලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ කිසිම වෙලාවක මේ ඩිපාර්ට්මන්ට් එකිනෙකා පරයා යන්නේ නැහැ මේ චිත්‍රපටය ඇතුලේ. සිනමාකරණ ශිල්පියා, පසුබිම් සංගීත ශිල්පියා වගේම අධ්‍යක්ෂකවරයා මේ තුන්දෙනා එකිනෙකා පරයා යන්නේ නැහැ. අපිට පේන රූපරාමුවේ හැඟීම පසුබිම් සංගීත නිර්මාණකරුවා නිර්මාණය කරනවා වගේම ඒ රූපරාමුවයි පසුබිම් සංගීතයයි අධ්‍යක්ෂවරයා හරි අපූර්වට අධ්‍යක්ෂණය කරනවා ප්‍රේක්ෂකාගාරය වෙතට. චිත්‍රපටයේ තේමාවන් ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම ලිංගිකත්වයේ, දේශපාලනයේ, මිත්‍යා විශ්වාස, ග්‍රාමීය සමාජයේ තියෙන පසුගාමී බව, ඒ වගේම ලිංගිකත්වයට තියෙන නැමියා වගේම ලිංගිකත්වයට තියෙන බය, මෙන්න මේ වගේ තේමාවන් විශාල ප්‍රමාණයක් අපිට චිත්‍රපටය තුළ බලා ගන්න පුළුවන්. ඒ වගේම චරිත ගැන ගත්තොත් චරිත ගොඩනැන්වීම ඉතාම විශිෂ්ටයි. විශේෂයෙන්ම චරිතවල තියෙන දෙබිඩි ස්වරූප වගේම ග්‍රාමීය සමාජයේ අර මම කිව්වා වගේ තියෙන ලංකීය සමාජයේ තියෙන පසුගාමීත්වයේ මේ සියලු චරිත හරහා අපිට පෙන්වනවා.
චිත්‍රපටයේ නම ගැන කතා කරමු නෙළුම් කුරුල්ල. නෙළුම් කුරුල්ල කියව ගමන් අපිට මතක් වෙන මහින්ද රාජපක්ෂ, දියසෙන් කුමරු, කැලණියේ නයා, දැන් වර්තමානයේ නාමල් රාජපක්ෂ මේ දේශපාලනයේ තියෙන පෙරේතකම මෙන්න මේ දේවල් තමයි අපිට මතක් වෙන්නේ. ඊළඟට රට වැටුණත් කුරුල්ල කෙලින්. රට ණය බරිත වෙලා හැබැයි ආසියාව උසට නෙළුම් කුරුල්ල කියලා කුරුණක් තියෙනවා. රටක් මිනිසුන්ට කන්න බොන්න නැහැ. මිනිස්සු අස්සසුම මත්තෙම තමයි නැහින්නේ. අස්සසුම දිදී මිනිස්සුන්ව ජීවත් කරනවා. නෙළුම් කුරුල්ල කෙලින් තියෙනවා. මහින්ද රාජපක්ෂ ඉන්නවා. මෙන්න මේක විතර අපිට මතක් වෙන්නේ. හැබැයි මේ නම සහ මේ සබ්ටයිටල් එකේ තියෙන දේශපාලනේ චිත්‍රපටය ඇතුලේ නම් මට පෙනුනේ නැහැ. නමේ සබ්ටයිටල් එකේ විතරයි මේ රාජපක්ෂ රෙජීමය නෙළුම් කුරුල්ල කියන මේ කොන්ක්‍රීට් කණුව මේ දේවල් මට දැනුනේ. චිත්‍රපටය ඇතුළට ගියාම මට දැනුනේ අර ග්‍රාමීය සමාජයේ තියෙන පසුගාමී බව විතරයි. උදාහරණයක් විදිහට අපි දන්නවා ලිංගික අධ්‍යාපනයට බය. තනිකරම වෛද්‍යවරු දූෂණය කරන පාසල් ළමයි එකතු වෙලා තමන්ගේම පන්තියේ ඉන්න දරුවන් තමන්ගේ මිතුරියව දූෂණය කරන එතකොට තමන්ගේ අම්මා තාත්තව දූෂණය කරන්න හිතන තමන්ගේ සහෝදරියව දූෂණය කරන්න හිතන පූජ්‍ය පක්ෂය තමන්ගේ පන්සලට පල්ලියට එන බැතිමතුන්ව දූෂණය කරන්න හිතන එහෙම රටක ඉඳගෙන නමුත් ලිංගික අධ්‍යාපනයේ දරුවන්ට දීදී උද්ඝෝෂණය කරන හරි පසුගාමී රටක අපි ඉන්නේ. මෙන්න මේ වගේ සමාජයක මලගෙදරක මේ වගේ දෙයක් වුණාම අන්නේ වෙන පසුගාමී බව තමයි මට නම් නෙළුම් කුරුල්ල චිත්‍රපටයෙන් දැනුනේ. ඒ වගේම මේ චිත්‍රපටය සංස්කෘතික විප්ලවයක් කරා මේ රටේ. ඒකට හේතුව තමයි ප්‍රථම වතාවට ලංකාව ඇතුළේ අපිට පේනවා 18ට වැඩි, ඒ කියන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්. නමුත් ලිංගික දර්ශන නැති, නිර්වත් දර්ශන නැති, නමුත් සංකල්පයේ 18ට වැඩි. සංකල්පයේ වැඩිහිටියන්ට පමණයි වැඩි චිත්‍රපටයක් නිර්මාණය කරලා හවුස්ෆුල් බවට පත් කරලා තවමත් ප්‍රේක්ෂකයන් නොකැඩී වැල නොකැඩී ඇවිල්ලා චිත්‍රපටය බලන තත්ත්වයකට නෙළුම් කුරුල්ල පත් කරලා තියෙනවා. ඒ වගේම අප්‍රේල් 11 වෙනිදා මේ චිත්‍රපටය මලයාලම්, කන්නඩ, දමිළ, තෙලිඟු භාෂා හතරෙන්ම Netflix සරහා නිකුත් කරනවා පෙරුසු චිත්‍රපටය. මෙහි දමිළ ප්‍රතිනිර්මාණය ඉලංගෝම අධ්‍යක්ෂණය කරපු මේ සංදිස්ථානයක් බවට පත්වන්නේ යන්න නිසා සංස්කෘතික විප්ලවයක් බවට පත්වන්නේ යාළු මිත්‍රාදීන් ඇවිල්ලා මේ චිත්‍රපටය බලනවා දෙවනි තුන්වෙනි වතාවට. ඒ වගේම තමන්ගේ දරුවන්ව තියලා වසර ගණනාවකට පස්සේ මම දන්නවා කපල් චිත්‍රපටය බලන්න යනවා මේ මොකද්ද මේ කියලා හොයන්න. මොකද්ද මේ චිත්‍රපටය? අවුරුදු ගානකින් සිනමා ශාලාවට නොගිය පවුල් මේ සිංහල චිත්‍රපටයක් බලන්න යනවා. මේ තමයි සංස්කෘතික විප්ලව කියන්නේ. සිංහල සිනමාවේ හැමදාම හැරවුම් ලක්ෂ කියලා ඇවිල්ලා සිංහල සිනමාව අන්තිමට හරව ගන්න බැරි තැනටපත් වුණා. ඒ කියන්නේ ඒ තරමට හැරවුම් ලක්ෂ ආවනේ. හැබැයි මේක සිරාම හැරවුම් ලක්ෂයක් කියලා කියන්නම ඕනි නෙළුම් කුරුල්ල කියන්නේ. මොකද රාත්‍රී 11:00 ෂෝ ටයිම් එක කවදාවත් සිංහල චිත්‍රපටයකට හීනකින්වත් ලැබෙයි කියලා හිතුවේ නැති ෂෝ ටයිම් එකක්. ඒක ඉංග්‍රීසි චිත්‍රපට වගේම දමිළ චිත්‍රපට වලට විතරයි ලැබුණේ. නමුත් ප්‍රථම වතාවට රාත්‍රී 11:00 ෂෝ ටයිම් එක නෙළුම් කුරුල්ලට ලැබිලා ඒකත් හවුස්ෆුල් වුණා. ඉතින් ඉලංගෝටයි හිරන්නටයි මේ කරපු විප්ලවයට අපේ රෙස්පෙක්ට් එක ලැබෙන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම මම හිතනවා මේ බ්ලැක් කොමඩි ෂානරය තවදුරටත් ඉදිරියට ඔයාලා දෙන්න අරගෙන යයි කියලා. ඒ තරමට අපේ සිංහල සිනමාවේ මේ වර්සටැලිටි එක මාර අඩුයි. ෂොනාවල වර්සටැලිටි එක. ජාතක කතාවක් හිටුනොත් ඒකමයි කරන්නේ. ඉතිහාස කතාවක් හිටුනොත් ඒකමයි කරන්නේ. රොමෑන්ස් එකක් හිටුනොත් ඒකමයි කරන්නේ. ඒ වගේම ඉන්දියාවේ කොපියක් හිටුනොත් ඒකමයි කරන්නේ. හැබැයි ඔයාලා දෙන්න ඇඩ්වර්ටයිස්මන්ට් ෆීල්ඩ් එකෙන් ගත්තු ඒ පන්නරේ අරගෙන ෂොනා වල වර්සටිලිටි එකක් ගවේෂණය කරමින් දිගින් දිගටම සිංහල සිනමාවට තවත් නිර්මාණ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කාර්තික් සුබුරාජ් වගේ විශිෂ්ටයෙක් අගය කරපු නිෂ්පාදනයට අත ගහපු වැඩක් මේක. ඒ වගේම ඇමරිකාව, ඒ වගේම ස්පාඤ්ඤය වගේ යුරෝපානු රටවල් කිහිපයක්ම මේ වෙනකොටත් මේක ප්‍රතිනිර්මාණය කරන්නට සූදානම් වෙලා ඉන්න අවස්ථාවක් මේක. ඉතින් තාමත් බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න යන්න. නෙළුම් කුරුල්ල කියන්නේ කිසිම වෙලාවක තියට එකේ මග නොහැර ගත යුතු යාළුවොත් එක්ක ගිහිල්ලා ගන්න ඕන ආතල් එක. මේක සිරා වැඩක්. අද කතා කරේ සිංහල සිනමාවේ වැදගත්ම චිත්‍රපටය මේ වෙනකොට වැඩිපුරම කතා බහට ලක් වෙන චිත්‍රපටය මේ වෙනකොට නෙළුම් කුරුල්ල චිත්‍රපටය ගැන. ඉතින් තාමත් බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මේ වගේ වැදගත් සිංහල චිත්‍රපට, විශිෂ්ට සිංහල චිත්‍රපට ගැන කතා කරන්න, ඒවා ගැන දැනගන්න රිවිව් එකකට subscribe කරන්න අමතක කරන්න එපා. ඉක්මනින්ම හමු වෙමු. කමෙන්ට් කරන්න, like කරන්න, share කරන්න.
ලෝක සිනමාව ගැන කතා කරන එකම තැන තමයි රිව්යු බයි ප්‍රශාන්ත්. ඉක්මනින්ම හමු වෙමු. See you soon.